ඔබ ගන්න තීරණය නිවැරදිම තීරණය වෙන්න පුළුවන්ද? ඒ වගේම ඔබ ගන්න තීරණය ඔබේ ජීවිතයට කොයිතරම් දුරට බලපානවද? චුට්ටක් හිතන්න. ඇත්තටම ඔබ ගන්න තීරණය කොයිතරම් දුරට සාර්ථක වෙනවද කියලා දැනෙන්නේ සහ Tamanට තේරෙන්නේ. අපි නිවැරදි තීරණයක් ගන්නෙම විශේෂයෙන්ම අපි ළඟ තියෙනවා දත්ත ටිකක්. ඒ කියන්නේ ආකල්ප ටිකක්. ඒ වගේම අපි ළඟ තියෙනවා අපි විසින් ගොඩනගාගත්තු අදහස් ටිකක්. ඒ වගේම අපි හිතින් නිතරම ගැටෙන මතිමතාන්තර ටිකක් තියෙනවා. ඒ මතිමතාන්තර නිසා අපි නොඑක් වෙලාවට ගන්න තීරණය වැරදි තීරණයක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි හරි වැරදි දෙක තෝරගන්න නම් අංක 1 හරි වැරද්ද මොකක්ද කියලා තෝරගන්න. ඒක කොහොමද තෝරගන්නේ? Tamanට සාපේක්ෂව අත්හදා බලන්න. ඔබ Tamanට සාපේක්ෂව ඒක ගැන හිතලා බලන්න. මේ දර්ශනය තුළ තියෙන්නේ යථාර්ථය තුළ තියෙන්නේ Taman උපමා කොට තව කෙනෙකු ගැන හිතන්න. මේ ජීවිතය තුළදී ඔබට සමහර තීන්දුව తీරන පුදුමාකාර විදිහට ඉක්මනින් ගන්න සිද්ධ වෙනවා. කල් දාන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබ ගන්න තීරණය හරිම තීරණේ බවට පත් කරගන්න ඉස්සෙල්ලාම Tamanට උපමා කරලා බලන්න. Tamanට මේ දේ වුණොත් කොහොමද කියලා වගේ. Taman කැමති නැත්නම් දුකක් වේදනාවක් විඳින්න අනිත් අය කැමතිද? කැමති නැහැ. එහෙනම් කාටවත් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන තීරණ කවදාවත් ගන්න එපා. මොකද ඔබට ඒ වෙලාවේ එක තෘප්තියක් ලැබුණත් පසු කාලීනව ඔබට සදාකාලිකව විඳවන්න වෙන තීරණයක් එන්න පුළුවන්. ඒ නිසා තම නැනපමණින් දැනගත යුතු. තමන්ගේ බුද්ධි මට්ටමේ අනුව තම ඉගෙනගත්තු අනුව තමන්ගේ බුද්ධිමත්කමයි උගත්කමයි සම්බරව පවත්වා ගත්තේ නැත්තම් ඔබට හරි තීරණයක් ගන්න බෑ. ඒ නිසා තමන් හොඳට හිතලා බලන්න. කවුරුත් කියනවට තීරණ ගන්න යන්න එපා. කවුරුත් කාගේ හරි අහගත්තු පළියට පොතපතේ තිබිච්ච පළියට ඔබ කවදාවත් කිසිදු තීරණයක් ගන්න එපා. ඇයි? ඒ ඔක්කොම අහපු කතා, කියපු කතා නිසා. ඔබේ කතාවට අනුව ඔබ තීරණය කරන්න. හෘද සාක්ෂියට එකඟව මේකද හරි, මේකද වැරදි කියලා. මොකද ඔබේ හෘද සාක්ෂිය කවදාවත් බොරු තීරණයක් ගන්න, බොරු තීන්දුවක් ගන්න කවදාවත් ඔබට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න කවදාවත් පසුබට වෙන්න එපා.